හරි දැන් අපි බලමු 36 වෙනි ප්‍රශ්නේ 36 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් කියන්නේ සියලුම වාණිජ බැංකු නීතිය නියම කොට ඇති අවම සංචිත පමණක් තබා ගන්නා බවත් බැංකු පද්ධති පිටතට මුදල් ගලා යාමක් සිදු නොවන බවත් සලකනවා. ඔන්න සියලුම වාණිජ බැංකු නීතිය නියම කරලා තියෙන සංචිත පවත. ඒ කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත බැංකු පද්ධතිය ඇතුළේ තියෙන හැම බැංකුවම වාණිජ බැංකුවම බැංකු පද්ධතිය ඇතුළේ තියෙන වාණිජ බැංකු ටික ව්‍යවස්ථාපිත සංචිත මහ බැංකුවේ නියම කරලා තියෙන ව්‍යවස්ථාපිත සංචිත පවත්වාගෙන යනවා කියලා තමයි මේකෙදි කියන්නේ. ඒ වගේමයි මුදල් ගලා ඒමක් හරි පිටවීමක් හරි සිද්ධ වෙන්නේ නැහැ කියලා ඊළඟ කාරණේදී කියනවා. ඊට පස්සේ නීතිමය සංචිත අවශ්‍යතාවය 120ක්. ඔන්න ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 120ක් කියලා දීලා තියෙනවා. ඊළඟ කාරණේ කියනවා ගනුදෙනුකරුවෙක් තම ජංගම ගිණුමේ රුපියල් 5000ක් තැන්පත් කළහොත් මුළු මුදල් සැපයුම උපරිම වශයෙන් වැඩි වන්නේ කොපමණ ප්‍රමාණයක. ඔන්න ගනුදෙනුකරුවෙක් තමන්ගේ ජංගම ගිණුම තුළ රුපියල් 5000ක මුදලක් තැන්පත්. මෙන්න මේ ජංගම ගිණුම තුළ රුපියල් 5000ක මුදලක් තැන්පත් කිරීම නිසා සමස්ත මුදල් සැපයුමට සිදුවන බලපෑම කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද කියලා තමයි අහන්නේ. දැන් පළවෙනි කාරණේ තමයි මේක බැංකු පද්ධතියක් කියන එක ඉස්ලාමෙක තියෙනවා. ඒතර බැංකු පද්ධතිය තමයි එහෙනම් ණයමවන්න පුළුවන් නේ. ඒතර මේකේ පැහැදිලි තියෙන කාරණේ මේක බැංකු පද්ධතියක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මේක කිසිම අවශ්‍ය ස්ථානයක නැහැ. මේක බැංකු පද්ධතියක් නෙවෙයි කියලා. ණයමැවීමේ හැකියාවකුත් තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද කියනවා පිටතට මුදල් ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් පැහැදිලිව මේක තියෙන කාරණයක් දෙක අපිට ඔන්න ණයමැවීමේ හැකියාවක් මේ බැංකු පද්ධතියට මේ බැංකුවට සම්බන්ධ වීම තුළ සමස්ත බැංකු පද්ධතිය තියෙනවා කියන එක අපි දැන් ප්‍රධාන වශයෙන් ප්‍රශ්න බලනකොට අවබෝධ විය යුතුයි. ඊළඟ කාර්යය තමයි අපෙන් අහන්නේ මුදල් සැපයුම කොච්චර වැඩිද? මුදල් සැපයුම වැඩි වෙනවා නම් අපි ප්‍රධාන වශයෙන් මේකේ බලපෑම සිද්ධ වෙන්නේ. එතකොට අපි එකක් තැන්පතු ප්‍රසාරණ සංගුණකේ අපි හදන්න ඕන. ඊළඟ කාරණේ තමයි මුදල් සැපයුම වැඩි වෙනවා කියලා අපෙන් අහන්නේ. දැන් එතකොට ප්‍රධාන වශයෙන්ම ඒ තැන්පතු ප්‍රසාරණ ගුණකින් අපි ගුණ කළ යුතුයි. අදි සංචිත. ඒක වැදගත්. අපිට සමහර අවස්ථාවල ළමයි වරද්ද ගන්න තැනක් මේක පැහැදිලිව මේ පාඩම ආශ්‍රිත ළමයි ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නේ පටල ගන්න තැනක් තමයි මුදල් සැපයුම වැඩි වෙන දරුවනේ ප්‍රධාන වශයෙන්ම තියෙන කාරණේ තමයි අදි සංචිතය තමයි ගුණ කරන්නේ. බැංකු පද්ධතියක්. අපෙන් අහන්න පුළුවන් මේ විදිහට බැංකු පද්ධතියේ කොච්චර තැන්පතු ප්‍රමාණයක් මවන්න. තැන්පතු කොච්චර ප්‍රමාණයක් මවන්න පුළුවන්ද කියලා අහුවොත් එහෙනම් අපි ඒක හදන්නේ අදි සංචිතය ගුණ කරලා නැහැ. අපි ආරම්භක තැන්පතුව දෙනවා. ඒ ආරම්භක තැන්පතුව අපි තැන්පතු ප්‍රසාරණ ගුණකින් ගුණ කරාට පස්සේ ඔන්න අපිට බැංකු පද්ධතියේ මවන්න පුළුවන් තැන්පතු ප්‍රමාණය හම්බ වෙනවා. ඒ වගේම අපිට තව අහන්න පුළුවන් බැංකු පද්ධතියේ මවන්න පුළුවන් සංචිත කොච්චරද? එතකොට සංචිත කොච්චරද කියලා අහුවොත් එහෙම ආරම්භක සංචිතය ව්‍යවස්ථාපේ සංචිත නියම කරන 120ක් කියලා. එතකොට මේ ආරම්භක සංචිතය අපි ගුණ කරන තැන්පතු ප්‍රසාරණ ගුණකින් අන්න එතකොට එනවා බැංකු පද්ධතියේ මවන්න පුළුවන් සංචිත ප්‍රමාණය. ඒ නිසා කොච්චර අධි සංචිතය මවන්න පුළුවන්, කොච්චර ණය මවන්න පුළුවන්, කොච්චර මුදල් සැපයුම වැඩි වෙනවද? එහෙම ඇහුවොත් එහෙම අපි ප්‍රධාන වශයෙන් අධි සංචිතය තමයි ගුණ කරන්නේ තැන්පතු ප්‍රසාරණ ගුණය. ඒ වගේමයි කොච්චර තැන්පතු මවන්න පුළුවන් කියලා ඇහුවොත් එහෙම ආරම්භක තැන්පතු අපි ගුණ කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකින්. ඒ වගේමයි කොච්චර බැංකු පද්ධතියේ සංචිතය මවන්න පුළුවන් කියලා ඇහුවොත් එහෙම ආරම්භක සංචිතය අපි ගුණ කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකින්. ඒතකොට මේ කාරණේ හොඳට මතක තියාගන්න. ළමයි වරද්ද ගන්නම තැනක්. හැබැයි ඒක වරද්ද ගත යුතු තැනක් නෙවෙයි. තමා සරල තැන. හරි. දැන් අපි යන් ප්‍රශ්නෙට. ප්‍රශ්නේ අපි දත්ත ටික අපි ලියාගමු. මේකේ ආර් දීලා තියෙනවා අපිට 120යි. ඒ වගේමයි අපිට තැන්පතුව 5000ක් කියලා දීලා තියෙනවා. එහෙනම් මුලින්ම අපි හොයාගන්න ඕන කොච්චර සංචිත ප්‍රමාණයක් බැංකුවේ පවත්වාගත යුතුද කියලා. එහෙනම් අපි හොයාගමු අවශ්‍ය සංචිත ප්‍රමාණය කොච්චර. එහෙනම් 5000 අපි ගුණ කරන ව්‍යවස්ථාපේ සංචිත අනුපාතයෙන් 120න් එතකොට අපිට පුළුවන් කොච්චර සංචිතයක් පවත්වාගත යුතුද කියලා හොයාගන්න. එහෙනම් අපි මේක සුළු කරගමු. බැංකුව දහසක තැන්පතුවක් බැංකුව තුල පවත්වාගත යුතුයි. සංචිත ප්‍රමාණය අවශ්‍ය සංචිතය බැංකුව තුල රුපියල් 1000ක්. එහෙනම් දැන් අපි ඊට පස්සේ බලමු අධි සංචිතේ ණය විදියට කොච්චර දෙන්න පුළුවන්ද කියලා. එහෙනම් අධි සංචිතය අපි හොයාගන්නේ ප්‍රධාන වශයෙන්ම මේ අපිට තැන්පතුෙන් අපි සංචිතය අඩු කරනවා. එතකොට අපිට හම් වෙනවා අධි සංචිතය කීයද? එහෙනම් තැන්පතුව 5000යි සංචිතය 10යි. ඒ 10ෙන්
අපි 5000 අඩු කරලා පස්සේ අපිට 4000ක් හම්බ වෙනවා. අන්න ඒ 4000 තමයි අධිසංචිතයේ බවට පත්. ඔන්න දැන් අපි ගානේ මුල් කොටස හදලා ඉවරයි. තාම ඉවර නැහැ. නේ? දැන් අපෙන් අහන්නේ මේක බැංකු පද්ධතියම දැන් මේකට සම්බන්ධ නැද කොච්චර මුදල් සැපයුමක් වැඩි. දැන් බැංකු පද්ධතිය කියලා එකක් නැති වුණොත් එහෙම මෙන්න මේ 4000 තමයි මවන්න පුළුවන්නේ මුදල් සැපේ වැඩි වෙන්නේ මේ රුපියල් 4000. තනි වාණිජ බැංකුව පද්ධතියේ තියෙන තනි වාණිජ බැංකුවක් විතරයි නම් ණය වැයීමක් එතන සිද්ධ වෙන්නේ නැත්නම් මුදල් සැපේ වැඩි වෙන්නේ රුපියල් 4000. ඒක මතක තියාගන්න. දැන් මේක බැංකු පද්ධතියක්නේ. බැංකු පද්ධතියක් නිසා අපිට සිද්ධ වෙනවා මේ අධිසංචිතය තැන්පතු ප්‍රසාරණ ගුණකින් ගුණ කරන්න. එහෙනම් ඉස්සරහාම ඊළඟට අපි හොයාගන්නවා තැන්පතු ප්‍රසාරණ ගුණක. ඒක තැන්පතු ප්‍රසාරණ ගුණකේ අපි හොයාගන්නේ තැන්පතු ප්‍රසාරණ ගුණය 1 බෙදීම r. එතකොට 1 r අපි දන්නවා 20%යි. එහෙනම් අපි මේක සුළු කරගත්තම අපිට හම්බ වෙනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය 5ක් විදිහට. ඔන්න මේක තමයි තැන්පතු ප්‍රසාරණ ගුණය. දැන් අපේ ඊළඟට අවසානයේ අපි අහන්නේ ප්‍රශ්නේ මේ කොච්චර මුදල් සැපෙන් වැඩි වීමක් සිද්ධ වෙනවද? එහෙනම් අපි මේ අධිසංචිතය තැන්පතු ප්‍රසාරණ ගුණකෙන් අපි ගුණ කරාට පස්සේ අපිට ගණනය කිරීමට පුළුවන්කම හම්බ වෙනවා මුදල් සැපීමේ කොච්චර වැඩි වීමක් සිද්ධ වෙනවද කියලා. එහෙනම් 4000 අපි ගුණ කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකෙන් අපිට උත්තරයක් එනවා 20000යි. ඒ තමයි මුදල් සැපීමේ වැඩි වීම. මෙන්න මේ විදිහට තමයි මේ ගාන හදාගන්නේ. ඒකෝර බැංකු පද්ධතියක්ද තනි වාණිජ බැංකුවක්ද කියන එක අවබෝධ කරගන්න. බැංකු පද්ධතිය යන මුදල් මැවීමේ හැකියාව දෙන. ඒකෝර මෙන්න මේ විදිහට තමයි අපි ගණනය කිරීම සිදු කරන්නේ. ඉස්සරහම අපි අධිසංචිතය හොයාගන්න ඕන. ඊට පස්සේ අපි තැන්පතු ප්‍රසාරණ ගුණකේ හොයාගෙන ඒ තැන්පතු ප්‍රසාරණ ගුණකින් අධිසංචිතය තමයි අපි ගුණ කරන්නේ මුදල් සැපීමේ වැඩි වීම කොච්චරද කියන හොයාගන්න. ඉතින් 4000 අපි ගුණ කරන 5න්. ඒකෝර අපිට 20000ක් විදිහට උත්තරය හම්බ වෙනවා. ඒතකොට 36 වෙනි ප්‍රශ්නෙට පිළිතුර බවට පත් වෙන්නේ පළවෙනි පිළිතුර. අපි ඊට පස්සේ බලමු 37 වෙනි ප්‍රශ්නේ. 37 වෙනි ප්‍රශ්නේ මෙහෙම කියන්නේ 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමේ ප්‍රධානත සංරචක මුළු ආදායම තුල දරන සාපේක්ෂ වැදගත්කම අනුව පෙළගැස්වනු ලැබූ විට ඒවායේ අනුපිළිවෙල. 2020 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඇතුළු තිබුණු ප්‍රධානම සංරචකයන් මොනවාද? එයාගේ අනුපිළිවෙල තමයි පෙන්නන්නේ. දැන් මෙයාගේ ප්‍රශ්න අපි ඕන තරම් දැකලා තියෙනවා එක්සෑම් එකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඔන්න 2020 අවුරුද්දේ තමයි අපෙන් අහන්නේ කොයි විදියට රාජ්‍ය ආදායමේ සංනිතිය ඒකේ ප්‍රතිශතය යන එක වැදගත්කම අනුව මුල් ඒවා තමයි අපෙන් අහන්නේ. දැන් පිළිතුර අපි බලමු. පළවෙනි එක කියන නිෂ්පාදන බදු, ආදායම් බදු, එකතු කළ අගය මත බදු. ඒතකොට අපේ රාජ්‍ය ආදායම තුළ ප්‍රධාන වශයෙන්ම වර්තමානයේ තුළ දකින්න හම්බ වෙන සංරචක ටික තමයි මේක. පල්හැවට යන්න ඕනෙත් නැහැ. නිෂ්පාදන බදු තමයි මේ ප්‍රධානම සංරචකය වඩපත්. නේ ආදායම. දෙවෙනි කාරණේ තමයි ආදායම් බදු. 2020. තුන්වෙනි එක තමයි එකතු කළ අගය මත බදු. එතකොට ඔන්න මෙන්න මේ සංරචක තුන තමයි ප්‍රධාන වශයෙන්ම 2020 අවුරුද්දේ රාජ්‍ය ආදායමේ ප්‍රධානතම ආදායම් සංරචක බවට පත් වෙනවා. ඒතර පළවෙනි පිළිතුර තමයි 37 වෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර තමයි උත්තරේ. එහෙනම් අපි ඊට පස්සේ යමු 38 වෙනි ප්‍රශ්නෙට. 38 වෙනි ප්‍රශ්නේ කියනවා සමානුපාතික ආදායම් බද්දක් ක්‍රියාත්මක කරන විට දිලිඳු පුද්ගලයා. ඔන්න සමානුපාතික බද්දක් ක්‍රියාත්මක. ඒතර අපි දන්නවා බද්ද අය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයන් තුනක් තියෙනවා. එකක් අනුක්‍රමික බදු, අනිත් එක ප්‍රතික්‍රමික බදු, අනිත් එක සමානුපාතික බදු. ඊළඟ කාරණේ තමයි මේ බදු අය කිරී ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම බලන කාරණය තමයි බදු පදනම කොහොමද? ඒ වගේම බදු පදනමත් එක්ක කොච්චර අනුපාතිකයකින්ද බදු අය කරන්නේ? ඒ විදිහට තමයි බලන්නේ. එතකොට සමානුපාතික බද්දක් කියන්නේ බදු පදනම කොතරම් වෙනස් වුණත් බදු අනුපාතිකයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒවා අපි කියනවා සමානුපාතික බද්දක්. දැන් ඒක තමයි අපි මේ අහන්නේ. ඔන්න බදු පදනම ආදායම වෙනස් වෙන්න පුළුවන්. 10000ක් වෙන්නත් පුළුවන්, ලක්ෂයක් වෙන්නත් පුළුවන්, කෝටියක් වෙන්නත් පුළුවන් ආදායම, මාසික ආදායම. හැබැයි බදු අනුපාතික වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. 120යි නම් බදු ගෙවන්න ඕන ආදායම 120ම තමයි. ලක්ෂයක් ගත්ත කෙනා 120ක් ගෙවන්න ඕන, 10000ක් ගත්ත කෙනා 120ක් ගෙවන්න ඕන, කෝටියක් ගත්ත කෙනා 120ක් ගෙවන්න. ඒ තමයි සමානුපාතික බද්දක්. බදු පදනම කොතරම් වෙනස් වුණත් බදු අනුපාතිකයේ වෙනසක් සිද්ධ වෙන්නේ. ඒක තමයි අපි සමානුපාතික බදු කියලා කියන්නේ. එහෙනම් අපි දැන් බලමු මේකේ දැන් දිලිඳු පුද්ගල.
දිනුදු බුද්ධිය දැන් අඩු ආදායම් ලබන කට්ටිය. එහෙනම් ඒගොල්ලන්ට මොකද්ද මේ වගේ සමානුපාතික බද්දක් අය කළොත් සිද්ධ වෙන්නේ කියලා තමයි පෙන්වන්නේ. ඒකට ඒ කියන්නේ අර අපි කතා කරලා රුපියල් 10000ක් 20000ක් වගේ ඊටමත් අඩු ආදායම් මාසිකව උපයන කට්ටියගෙමුත් ඔන්න 120ක විතර බද්දක් අය කරනවා. තියෙන කට්ටියම 120යි අය කරනවා. ඒගොල්ලන්ගේ ආදායම්. එතකොට මෙන්න මෙහෙම වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා තමයි අහන්නේ. පළවෙනි පිළිතුර කියන ධනවතුන්ට වඩා බදු ගෙවති. මේක නෙමෙයි පිළිතුර. ධනවතුන්ට වඩා බදු ගෙවන එක නෙමෙයි පිළිතුර බවට පත් වෙන්නේ. දෙවෙනි එක කියනවා ධනවතුන්ට සමාන බදු ගෙවති. ඒක වෙන්නේ නැහැ. ඒකත් වැරදි. තුන්වෙනි එක ධනවතුන්ට වඩා තම ආදායම් වැඩි බදු මුදලක් ගෙවති. මම කියවා බදු පදනම සහ බදු අනුපාතිකය ගැන අහන්න. එනවා අපි ඔළුවේ තියාගන්න. මේ ප්‍රශ්න ඇතුලේ අහන මේ ආශ්‍රිත ප්‍රශ්නවලදී බදු පදනම සහ බදු අනුපාතිකය තමයි මේකේ සම්බන්ධය. ඒක අපිට ඒක ගැන හරියට කියන්න. ඊළඟට හතරවෙනි එක කියනවා තම ආදායමෙන් ධනවත් අයට වඩා වැඩි ප්‍රතිශතයක් බදු ගෙවති. ඒක ධනවත් අයට වඩා වැඩි ප්‍රතිශතයක් බදු ගෙවන්නේ. ඔක්කොගේම ප්‍රතිශතය එකයි. ඒකට ඒකත් වැරදි. හැබැයි ප්‍රතිශතය කියන කතාව වැදගත්. මම කියවා බදු පදනම සහ බදු අය කිරීමේ අනුපාතිකය. ප්‍රතිශතය තමයි මෙතනදී බලන්නේ. මේ බදු අය කිරීම. පස්වෙනි කාරණේ කියනවා ධනවතුන් මෙන්ම තම ආදායමෙන් සමාන ප්‍රතිශතයක් බදු. ඒකට අර මම කිව්වා ආදායම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ බදු අය කරන ප්‍රතිශතයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අනුපාතය එකයි. 120 නැහැ 120යි. ආදායම 10000ක් ගත්තත් 120යි. කෝටියක් ගත්තත් 120. එහෙනම් ධනවතුන් මෙන්ම තම ආදායමේ සමාන ප්‍රතිශතය. ඒක වැදගත්. ප්‍රතිශතයක් තමයි බදු ගෙවීම සිදු වෙන්නේ. එහෙනම් සමානුපාතික බද්දක අපිට දකින්න හම්බෙන දිනුදු පුත්තිය ධනතුන් වගේම තමන්ගේ ආදායමෙන් සමාන ප්‍රතිශතයක් බදු විදිහට ගෙවීම තමයි දකින්න හම්බෙන්නේ. ඒ කියන්නේ 38 වෙනි ප්‍රශ්නේ පස්වෙනි පිළිතුර තමයි අපේ නිවැරදි පිළිතුර බවට පත්. හරි. අපි ඊට පස්සේ යන්නේ 39 වෙනි ප්‍රශ්නෙට. 39 වෙනි ප්‍රශ්නේ කියනවා අයවැය හිගේ මූල්‍යණය කිරීම සඳහා යොදා ගන්න ලබන පහත සඳහන් ක්‍රම අතුරින් සමහර ඉල්ලුම විශාල ප්‍රමාණයකින් ඉහළ නැංවිය හැක්කේ කවරක් මගින්? ඔන්න අයවැය හිගේ මූල්‍යණය කිරීම සඳහා යොදා ගන්න දේවල් වලින් ප්‍රධාන වශයෙන්ම මේ සමහර ඉල්ලුම විශාල ප්‍රමාණයකින් ඉහළ නංවන්න දායක වන්නේ මොකක්ද කියලා අහන්න. පළවෙනි කියන වාණිජ බැංකුව වලට පිළිඹත් අලෙවි කිරීම. වාණිජ බැංකුව වල පිළිඹත් අලෙවි කිරීමේදී ප්‍රධාන වශයෙන්ම මේ විදිහට අපි කතා කරන මුදල් සමහර ඉල්ලුම ඉහළ යන බලපාන කාරණයක් නෙවෙයි. ඊළඟට යන මහ බැංකුව පිළිඹත් අලෙවි. අපි කියන ප්‍රති විකුණු. නැවත විකුණුනා කියලා පිළිඹත් ටික මිලදී ගන්න මහ බැංකුව මහ බැංකුව පිළිඹත් ටික මිලදී අරගෙන වාණිජ බැංකුවලට මුදල් ලබා දෙනවා. අනේ එතකොට මුදල් සැපයීම වර්ධනය. හරි. ඒ කියන්නේ MS වර්ධනය වීමක් සිදු වෙනවා. MS ඉහළ යනවා කියලා කියන්නේ මුදල් සැපයීම වැඩි වෙනවා කියලා කියන්නේ අපි දන්නවා ආර්ථිකයක් ඇතුලේ ප්‍රධාන වශයෙන්ම ඉල්ලුමින් ඇඳුම් උද්දමනකාරී තත්ත්වයක ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සීමිත භාණ්ඩයක් ප්‍රමාණයක් පසුපස හඹාගෙන යන විශාල මුදල් තොගයක් බවට පත් වෙනවා. ඒතකොට ඔන්න ඉල්ලුමින් ඇඳුම් උද්දමනකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒතකොට ඉල්ලුම ඉහළ යන්න ඒ කාරණේ බලපාන. අනිත්‍ය වල විදේශ වෙළඳපොලේ පිළිපත් අලෙවි කිරීම, සේවක අර්ථසාධකාර මුදලට පිළිපත් අලෙවි කිරීම, බලපත්ලාභී විශේෂ බැංකු වලට පිළිපත් අලෙවි කිරීම. දැන් මේවා පිළිපත් අලෙවි කරා කිරීමේදී හැම වෙලාවම සිද්ධ වෙන්නේ පිළිපත් ටික අලෙවි කරලා මුදල් ලබා ගැනීමක් කරන්නේ මහ බැංකුව. ඒතර මුදල් ලබා ගත්ත කියලා මහ බැංකුව ඒකද වෙන්නේ අර මුදල් සැපීම අඩු වෙන්න බලපාන පිළිපත් අලෙවි කිරීම. හැබැයි ඒකදී අපි කියනවා අර මුදල් සැපීමේ ප්‍රධාන වශයෙන්ම අර ප්‍රසාරණයක් සිද්ධ නොවන අංශය. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ බලපත්ලාභී විශේෂ බැංකු, සේවක අර්ථසාධකාර මුදල, ඒ වගේමයි විදේශ වෙළඳපොලේ පිළිපත් අලෙවි මෙන්න මේ දේවල් ප්‍රධාන වශයෙන්ම මුදල් සැපීම ප්‍රසාරණය වෙන බලපාන ප්‍රධාන කාරණයක් නෙවෙයි. හැබැයි මුදල් සැපීමේ ප්‍රසාරණයක් ඇති වෙන්නේ සැපම වැඩි වෙන බලපාන ප්‍රධාන කාරණේ තමයි මහ බැංකුව විසින් වාණිජ බැංකුව වලට පිළිපත් අලෙවි. එතකොට මහ බැංකුව විසින් වාණිජ බැංකුව වලට පිළිපත් අලෙවි කරා කියලා කියන්නේ මහ බැංකුවේ තියෙන මුදල් ටික වාණිජ බැංකුව වලට යනවා. එතකොට වාණිජ බැංකුව වල හැකියාවක් තියෙනවා ණය මෙවන්න. ණය මෙවීමක් අපි ඉස්සෙල්ලා කතා කරලා ප්‍රශ්නවලත් නේ. එතකොට මුදල් සැපීම ඉහළ යන්න බලපාන. අනේ මුදල් සැපීම ඉහළ යනවත් එක්කම භාණ්ඩා සේවා සඳහා ඉල්ලුම වැඩි වෙනවා. මොකද මිනිස්සු ගාව මුදල් තියෙනකොට මිනිස්සු වැඩි වැඩියෙන් භාණ්ඩා සේවා මිලදී ගන්න පෙළඹෙනවා. අනේ ඒ නිසා සමහර ඉල්ලුම
ඉහළ යන්න මේ කාරණේ බලපානවා. එතකොට පිළිතුර බවට පත් වෙන දෙවෙනි පිළිතුර මහ බැංකුවට පිළිනපත් අලෙවි කිරීම. ඒ කියන්නේ අපි ප්‍රතිවිකුණුම් කියලා කියනවා. එතකොට ප්‍රතිවිකුණුම් මගින් මුදල් සැපයීම ඉහළ ගිහිල්ලා අවසානයේදී ඒක සමහර ඉල්ලුම ඉහළ යන්න බලපාන කාරණයක් බවට පත් වෙනවා. එතකොට 39 වෙනි ප්‍රශ්නේ දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යන් 40 වෙනි ප්‍රශ්නෙට. 40 වෙනි ප්‍රශ්නේ කියනවා පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ පවතී. මොන පෞද්ගලික ප්‍රතිලාභ අපි බාහිරතාවයන් පිළිබඳව අපි කතා කරනවා. අපි මේ පාඩම ඇතුලේ අපි කතා කරනවා. ඒතර පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ වැඩි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සුබ සාධන භාණ්ඩ පරිභෝජනය කිරීමත් එක්ක. ඒතර මොනවා සුබ සාධන භාණ්ඩ කියන්නේ? අධ්‍යාපනය, සෞඛ්‍ය. මේ වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම සුබ සාධන භාණ්ඩ ඇතුලේ අපි කතා කරන්නේ. Taman ලබන ප්‍රතිලාභයට වඩා වැඩි ප්‍රතිලාභයක් සමාජයේ අත. හොඳ අධ්‍යාපනය හොඳට ලැබුවා කියලා කියන්නේ Tamanන වගේමයි සමාජෙට ඊට වඩා ප්‍රතිලාභයක් අත. හොඳ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වුණා කියලා කියන්නේ Tamanට වඩා සමාජෙට. ඔය වෛරස් රෝග වගේ දැන් මේ කාලේ අපි කතා කරේ කොරෝනා ගැන හැමනේ. මොනතරම්. ඒකෝට ඒ වගේ ලෙඩ රෝග වලින් ආරක්ෂාලා සෞඛ්‍ය සම්පන්නව සෞඛ්‍ය පහසුකම් බුද්ධි විඳගෙන හරියට හිටියා කියලා කියන්නේ Tamanට වගේමයි Tamanට වඩා වැඩි ප්‍රතිලාභයක් සමාජයට අත්. ඉතින් ඒක තමයි අපි කියලා කියන්නේ මේකෙදි පෞද්ගලික ප්‍රතිලාභ වලට සමාජ ප්‍රතිලාභ අත් වෙන නම් එන සුබ සාධන භාණ්ඩයක් තියෙනවා. අපින් අහන්නේ එන මේ සුබ සාධන භාණ්ඩ පිළිබඳව. පළවෙනි කියනවා අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන සේවා. ඒක අපි ප්‍රධාන වශයෙන්ම ගන්න කාරණයක් තමයි අධ්‍යාපනය සෞඛ්‍ය කියන දේවල්. සුබ සාධන භාණ්ඩ අනිත් ප්‍රශ්න බැලිය යුතුත් නැහැ. හේතුව අනිත් උත්තර දෙක ගත්තා ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන්නේ ප්‍රධාන සුබ සාධන භාණ්ඩයක් අපි කතා කරා. එතකොට පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා සමාජ ප්‍රතිලාභ අතිවිශාල ප්‍රමාණයක් මෙන්න මේ සුබ සාධන භාණ්ඩ පරිභෝජනය කිරීමකින් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට පිළිතුර බවට පත් වෙන්නේ 40 පළවෙනි පිළිතුර.